හරි මං අද ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරන්නේ ඔයාලා එයා හෝස්ටස් කෙනෙක් වෙන්න බලන් ඉන්නවා නම් ඒකට අවශ්‍ය කරන මූලික සුදුසුකම් මොනවද කියලා. මං අද කතා කරන එයාලයින් එක තමයි කටා එයාලයින් එක. ඉතින් කටා එයාලයින් එකේ මොනවද කටා එයා හෝස්ටස් කෙනෙක් වෙන්න අපිට අවශ්‍ය සුදුසුකම් බලන්න යන් අපි අද මේ වීඩියෝ එකට. මුලින්ම යාලා සඳහන් කරලා තියෙන කාරණය තමයි අපේ අඩුම මිනිමම් ඒජ් එක වයස 21ක් වෙන්න ඕන. ඔයාලා 18ක් 19ක් 20ක් අතර වෙනවා නම් මේකට ආයුධම් කරලා වැඩක් නැහැ. මොකද එයාලා එක කන්ෆර්ම් කරන්නේ නැහැ. ඊළඟට ඔයාලට අඩුම ගානේ සෙන්ටිමීටර් 212ක ආම් රීච් එකක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට 212ක උඩින් තියෙන මොකක් හරි දෙයක් අල්ලන්න පුළුවන් නම් ගෙදර ප්‍රැක්ටිස් කරලා බලන්න පුළුවන්ද කියලා. උස්ස මදි නම් පොඩක් try out කරලා බලන්න. ඊළඟට අපිට මෙයාලා දීලා තියෙන එක තමයි high school certificate එක. ඒ කියන්නේ වසර 12ක අධ්‍යාපනයක් තියෙනවා. සමහරක් අය ඉන්නවනේ O level වලට වෙනකම් විතරක් ඉගෙන ගත්ත එක. ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔයාලා 12 13 ශ්‍රේණි වලත් ඉගෙනගෙන තියෙන්න ඕන. ඊළඟට ඔයාලා ඉංග්‍රීසි වල writing and spoken fluent වෙන්න ඕනේ. කියන්නේ හොඳට කතා කරන්න ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාලට පුළුවන් තව languages දෙකක් වගේ පුළුවන් වුණොත් ඇත්තටම ඔයාලට මේකෙන් සිලෙක්ට් වෙන්න පුළුවන්. ඊළඟට තමයි excellent health and fitness. ඒ කියන්නේ හොඳ සෞඛ්‍ය සම්පන්නවත් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම මොකක්ද ලෙඩක් ඉතින් තියෙන්න බෑ. ඔයාලා ඒක ඕනම කෙනෙක් දැනුවත් දෙයක්නේ. ඊළඟට ability required to do a qatar. ඒක ඉතින් ඒක ඕනම කෙනෙක් බලාපොරොත්තු වෙන මේකට apply කරන්නේ. ඒකෙන් කියන්නේ ඔයාලා මේකට සිලෙක්ට් වුණොත් එහෙම ඩෝහා කටාර් වල පදිංචි වෙන්න කැමතිද? ඒ කියන්නේ එහෙ ඉඳලා තමයි ජොබ් එකට යන්න ඕනේ. ඒකේ ඉන්න කැමතිද කියලා තමයි මේකෙන් අහන්නේ. එහෙනම් බලමු ඊළඟට මොන වගේ qualifications ද ඔයාලට මේකට apply කරන්න නම් තියෙන්න ඕන කියලා. ඊළඟට යාලා අපිට දීලා තියෙන විස්තර වලට අනුව ඔයාලට හොඳ කස්ටමර් සර්විස් එකක් තියෙනවා නම් හොඳයි. ඒ කියන්නේ ඔයාලා ඕනම පුද්ගලයාට ග්‍රීට් කරන ආකාරය. හොඳට කාරුණිකව කතා සිනහමසු මොනකින් අපි පැසෙන්ජර්ස් වලට ග්‍රීට් කරනවා නම් ග්‍රීට් කරන එක තමයි ඔයාලා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා මොකක් හරි වුඩ් සිටි එකක නැත්නම් හොස්පිටල් එකක මොකක් හරි එකක හොඳ කස්ටමර් සර්විස් එකක් තියෙනවා නම් මේකෙන් තේරෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. ඒ වගේම තමයි ඔයාලට මොකක් හරි ඉන්ටර්පර්සනල් ස්කිල්ස්. ඒ කියන්නේ අභ්‍යන්තර පුද්ගල හැකියාවන් මොන හරි ඉක්මනින්ම කෙනෙක්ගේ හිත දිනා ගන්න. ඒ වගේ දේවල් තියෙනවා නම් මම හිතනවා ඔයා හොස්ටස් කෙනෙක් ගොඩක් ටෙස්ට් වෙයි ඔයාට කියලා. ඊළඟ වැදගත්ම දේ තමයි ඔයා මේකට ඇප්ලයි කරනවා නම් ඔයාගේ CV එක දාන්න ඕන. හොඳ ප්‍රොෆෙෂනල් විදියට CV එක හදන්න ඕන. මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට ගෙන්නම් කොහොමද CV එක හදන්නේ කියලා. ගොඩක් දෙනෙක් කියන්නේ නැහැනේ කොහොමද CV එක හදන්නේ කියලා. ඉතින් මම හිතුවා CV එක හදන්නේ කොහොමද කියලාත් ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. මම ඔයාලට ඕනේ නම් කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම මේ CV එක තියෙනවනේ ඉංග්‍රීසි වලින්. ඒ වගේම තමයි passport size photo තියෙන්න ඕන. ඔයාලා ගහගෙන අරගෙන තියාගන්න. ඒ වගේම තමයි ඔයාලට යාළුවෝ ඉන්විටේෂන් කරොත් එහෙම ඔයාලගේ CV එක දැම්මට පස්සේ ඉන්විටේෂන් කරොත් එහෙම ඔයාලා අනිවාර්යයෙන්ම ඒකේ කොපි එකක් ෆොටෝ කොපි එකක් අරගෙන යන්න. ඊළඟ තමයි කැෂුවල් ඇඳගෙන යන්න. එපා ඔෆිස් වෙර් ඇඳගෙන යන්න ප්‍රොෆෙෂනල් විදිහට. ඒක තමයි මේකෙදි ඔයාලට කියලා තියෙන්නේ. ඊළඟට මෙයාලා අපිට දීලා තියෙනවා cabin crew benefits. ඒ කියන්නේ cabin crew කෙනෙක් වුණාම මොනවද හම්බෙන්නේ benefits කියලා තමයි මේකේ නම් තියෙන්නේ. ඒ ඔයාලා කියවලා බලනවා නම් කියලා බලලා ඔයාලා පොඩ්ඩක් ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න. මොකද මේක අනිවාර්යම දෙයක් නෙමෙයි. අපිට ඕන qualifications නෙමෙයි. මේකේ තියෙන benefits. ඉතින් මම අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලට එයා හොස්ටස් සම්බන්ධව සහ ස්කින් කෙයාර්, law of attraction ඒ සම්බන්ධව ඕනම දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒ සම්බන්ධව අනිවාර්යෙන් වීඩියෝ එකක් ඔයාලට අරන් එනවා. ඔයාලට ඕන ටොපික් එකට අනුව. එහෙනම් අනිවාර්යයෙන්ම subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා.